සාදරයෙන් පිළිගන්නවා සුපුරුදු විදිහටම සියලුම දෙනාම travel tk YouTube channel එකට. ඔන්න ඉතින් අද මම ඔයාලට අරගෙන ආවා සුපිරි තැනක් ගන්න වීඩියෝ එකක්. ඉතින් මේක ඔයාලා යන්න ඕන තැනක් විදිහට කියන්න පුළුවන්. ඉතින් රාගම කඩවත කිරිබත්ගොඩ මේ යවට ඉන්න අය නම් ගොඩක් කට්ටිය මේ තැන දන්නවා ඇති. ඉතින් නොදන්න කට්ටියට මේ ස්ථානය ගැන දැනගන්න තමයි මේ වීඩියෝ එක ගන්න හිතුවේ. ඉතින් මෙතන තියෙන්නේ කඩවත highway entrance එක ගාව කලර් ලයිට් එකකින් ඇතුළට ගියාම කලර් ලයිට් කීපයක්ම හම්බ වෙනවා. ඒ කියන්නේ මේන් කලර් ලයිට් එක ගාවෙන් ඇතුළට ගියාම කලර් ලයිට් කීපයක් හම්බ වෙනවා. මෙතන තුන්වෙනි කලර් ලයිට් එකකින් හැරෙනකොටම තමයි මේ චිල්ඩ්‍රන් පාක් එකේ තියෙන්නේ. ඉතින් මේක සුපිරි තැනක්. ඉතින් 200කට 300කට උනත් එකපාර පොඩි ළමයිට සෙල්ලම් කරන්න පුළුවන් සුපිරි චිල්ඩ්‍රන් පාක් එකක් තමයි මේක. ඉතින් මෙතන ඇත්තටම හරිම නිදහස් තැනක්. මොකද මෙතන ගොඩක් ඉඩකඩ තියෙනවා. ඉතින් සේෆ්ටි එකේ කියන තරම් ලොකු ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ වගේම තමයි ඔයාලා මොන වාහනකින් ගියත් මෙතන කාර් පාක් එකක් තියෙනවා ලොකුවට. ඉතින් හොඳට ඉඩකඩ තියෙන පාකින් එකක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙතන පිරිසිදුකම නම් ඉතාම ඉහළ මට්ටමක තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාලට අවශ්‍ය ආහාර පාන, එතකොට අයිස්ක්‍රීම්, බීම මේ ඕනම දෙයක් ගන්න මෙතන ෂොප් තියෙනවා. ඉතින් ඒ වගේම කුඩා දරුවන්ට ටොයිස් අයිටම් ගන්නත් ෂොප් කීපයක්ම තියෙනවා. ඉතින් මේ වගේම මෙතන ආරක්ෂක නිලධාරියෙක් නිතරම රැඳිලා ඉන්නවා. ඉතින් එයාලා මෙතන ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා. ඉතින් ඒ වගේම විශේෂම දේ තමයි දරුවන්ට විනෝද වෙලා දෙමාපියන්ට වෙනම වාඩි වෙලා ඉන්න. කියන්නේ දරුවන් විනෝද වෙන දිහා බලාගෙන ඉන්න ඒ දරුවන්ට විනෝද වෙන්න තියෙන ඒ තැන්වලම දෙමාපියන්ට වෙනම ඉඳ ගන්න ස්ථාන තියෙනවා. ඉතින් වාඩි වෙලා නිදහසේ දෙමාපියන්ට ඉන්න පුළුවන් දරුවන්ට විනෝද වෙන්න ඇරලා. මේ චිල්ඩ්‍රන් පාක් එකේ තියෙන්නේ මේන් රෝඩ් එකේම නැත්නම් මේ හයිවේ පාරේ අයිනෙමයි. ඉතින් මෙතන එහා පැත්තෙන් කියන්නේ මේ චිල්ඩ්‍රන් පාක් එකට එහා පැත්තෙන් තියෙනවා ලොකු ඇලපාරක් අඩි 10ක 15ක විතර ලොකු පිරිසිදු සුපිරි ආයි පිරිසිදුකම නම් හොඳටම තියෙනවා. ඉතින් මාළු ඉන්න හොඳ පිරිසිදු වතුර ගලාගෙන යන ඇලපාරක් තියෙනවා. ඉතින් ඊට එහා පැත්තෙන් ඇලට එක්කම තියෙන ජොගින් පාත් එක. මේ ජොගින් පාත් එක ගොඩාක් දුරට තියෙනවා. එහා කෙරවලට මනකන් ජොගින් පාත් එක තියෙනවා. ඉතින් ජොගින් පාත් එකේ දිගටම සම්පූර්ණයෙන්ම කුඹුක් ගස් හිටවල තියෙනවා දෙපැත්තම. ඉතින් ගොඩක් හෙවණයි ඒ වගේම සිසිල් තියෙන හොඳම තැනක්. ඒ වගේම ජොගින් පාත් එක අනිත් පැත්තෙන් තියෙන්නේ ලොකු වතුර පාරක්. ඉතින් ලොකු ඇලක් තමයි අනිත් පැත්තෙන් තියෙන්නේ. ඒ කියන්නේ චිල්ඩ්‍රන් පාක් එකේ තියෙනවා. ඊට පස්සේ දෙපැත්තෙම ඇල තියෙනවා ලොකුවට. මැද්දෙන් තමයි මේ ජොගින් පාත් එක තියෙන්නේ. ඉතින් කුඹුක් ගස් වවලා හොඳට සිසිල එළිය. ඒ කියන්නේ අපි කොයි වෙලාවෙ ගියත් ඒ කියන්නේ දවල් 12ට එකට ගියත් මෙතන රස්නයක් නැහැ, දාඩිය දාන්න නැහැ. ඉතින් පාඩුවේ කට්ටිය රිලැක්ස් එකේ ඉන්න පුළුවන්. මයින්ඩ් එක රිලැක්ස් කරගන්න සුපිරිම තැනක් තමයි මෙතන. ඉතින් ඒ වගේම මේකේ ඇලපාරේ ඇලේ දෙපැත්තම ඇලේ මාළු ඉන්නවා. ලස්සන මාළු මේක පාලනය කරන වෙන තමයි. හිතන්නේ මේක ප්‍රාදේශීය සභාවෙන් තමයි පාලනය කරන්නේ. ඉතින් මෙතන මාළුන්ට ආහාර දාන්න නැත්නම් මාළුන්ට කෑම දාන්නත් ඔයාලට අවස්ථාවක් තියෙනවා. හැබැයි මාළුන්ට දානකොට ඉඳුල් වර්ග කෑම ඒ මොකුත් දාන්න නැතුව මාළු කෑම, එතකොට පලා වර්ග, පොරි ඒ වගේ දේවල් තමයි මාළුන්ට දාන්න කියන්නේ. මොකද හැමතැනම මෙතන බෝඩ් ගහලා තියෙනවා මාළුන්ට වෙන මොකුත් කෑම දාන්න එපා, මේ කෑම වර්ග විතරක් දාන්න කියලා. ඉතින් මෙතෙන්ට ගිහිල්ලා මාළුන්ට කෑම දානවා නම් ඔයාලා විශේෂයෙන්ම මේ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් ඒ වගේම තමයි ඊට එහා පැත්තෙන් ඇල ඉවර වෙනවත් එක්කම තියෙනවා එක දිගටම තියෙන කුඹුරු යායක්, සුපිරි වෙල් යායක්. ඉතින් හීතල සුළං කිසිම ප්‍රශ්නයක් නැහැ. අර මොකද දැන් මේක තියෙන්නේ කඩවත නගර මැදේ වුණාට ඇත්තටම ගමක විදිහට තමයි මෙතන තියෙන්නේ. ඉතින් හරිම ලස්සන තැනක්. ඔයාලට මේ වීඩියෝ ක්ලිප් එකේ පේනවා මේක කොච්චර ලස්සන තැනක්ද කියලා. ඉතින් මේ වගේම චිල්ඩ්‍රන් පාක් එකේ යන කට්ටිය වගේම ගොඩක් කට්ටිය යනවා මෙතන ෆොටෝ ෂූට් වලට, වීඩියෝ වලට. ඇත්තටම සුපිරිම තැනක්. ඉතින් කපල් එකකට නිදහසේ ගහක් යට ඉඳගෙන කතා බහ කරලා නිදහසේ යාලටත් ඉන්න පුළුවන් තැනක් විදිහට මෙතන කියන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝස් වලින් ඔයාලට පේනවා ඇත්තටම මෙතන ගොඩක් ලස්සන සුපිරි view එකක් තියෙන්නේ. ඉතින් ඔයාලා ගිහින් බලන්න මෙතෙන්ට ගොඩක් වෙනස් සුපිරි තැනක්. ඉතින් මොකද කඩවත නගර මැදේ මේ වගේ තැනක් තියෙනවද කියලා හිතා ගන්නත් බැරි තරම්. මොකද ඇත්තටම මේ තරම්ම ලස්සනයි. ඉතින් අතරම ගියොත් මයින්ඩ් එක රිලැක්ස් කරගන්න නැත්නම් අපේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න, ස්ට්‍රෙස් රිලැක්ස් කරන්න ඇත්තටම සුපිරි තැනක් මෙතන. මොකද මෙතෙන්ට ගියාම ඇත්තටම වෙනම තැනකට ගියා වගේ අර ඒ දැනෙන ෆීල් එක ගොඩක් වෙනස්. මොකද මෙතන view එකත් එක්ක ඊට පස්සේ මෙතන ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. උලන් ඇත්තටම ලොකු සෙනගක් හිටියත් මෙතන ඉන්න ඕන තරම් ඉඩ තියෙනවා. ඇවිදින්න ඕන දෙයක් කරන්න පුළුවන්. ෆොටෝ ෂූට් වලට ඕන දෙයක් සුපිරි තැන. ඉතින් මම හිතනවා ඔයාලා ගිහින් බලන්න. හැබැයි ඔයාලා යනවා නම් අනිවාර්යයෙන් මෙතන පිරිසුදුකම ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න. මොකද ටොෆි කොලයක්වත් බිම වැටිලා නැති තරම් සුපිරියට මෙතන පිරිසුදුකම මේක මේන්ටේන් කරන කට්ටිය කරගෙන යනවා. ඉතින් ඒකටත් ඔයාලා සහාය දක්වන්න. ඉතින් ඒ වගේම මෙතන ගිහින් බලන්න කියලාත් කට්ටියට මතක් කරනවා. ඉතින් ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.
ඉතින් travel tk YouTube channel එක subscribe කරන්න කියලා හැමෝටම මතක් කරනවා. ඒ වගේම bell icon එක click කරලා notification එකත් on කරගන්න කියලා ආදරෙන් මතක් කරනවා. සුබ දවසක් සියලුම දෙනාට.